අපිට තියෙනවා රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා පහක්. කිසියම් කෙනෙක් හිතනවා රූපය ආත්මය දෙකම එකයි කියලා. ඔයාට තාම තේරුන්නේ නැහැ. මම දන්නවා ඒක ඇත්ත කතාව. මේ බලන්න. මේ ඉන්නේ කවුද? ඔයා පපුවට තට්ටු කරලා අහන්න. මේ ඉන්නේ කවුද? මම. දැන් මම කියන මේ ඉන්නේ මම. ඔයත් කියනවා මේ ඉන්නේ මම කියලා. හරිනේ? කෙනා වෙන වෙනම කියනවා මේ ඉන්නේ මම කියලා කියනවා. දැන් මම කියලා ඔයාට අත තියලා තියෙන්නේ කොහෙටද? මේ කොහෙටද අත තියලා තියෙන්නේ? මේ ඇඟට. මේ ඇඟ කියලා කියන්නේ මොකද්ද? රූප මිටිය. පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා චක්කු ප්‍රසාද සෝත ප්‍රසාද ගාන ප්‍රසාද ජීව ප්‍රසාද කාය ප්‍රසාද හදේ වත්තු ප්‍රසාද ඉත්තේන්ද්‍රිය රූපේ පුරුෂේන්ද්‍රිය රූපේ ජීවිතේන්ද්‍රිය රූපේ ලහුතා මුදුතා කම්මඤ්ඤතා ජරතා අනිච්චතා සන්තති උපචය කාය විඤ්ඤාති වචී විඤ්ඤාති ආදී වශයෙන් මේ රූප 28ක් තිබෙනවා. හරි. රූප 28ක් තියෙනවා. එහෙමනම් මේකේ දැන් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහේ අපි එකක් ගමු. මොකද්ද පළවෙනි එක? රූපය ගත්තා. මේ රූපය මේ අපි අත තියලා තින්නේ මගේ ඇඟ කියන මේ රූපයට. මේ රූප 28න් සමන්විත දැන් ඇත්තටම ගත්තොත් එක්කෙනෙක් ගාව තියෙන 28ම නෑ 27යි තියෙන්නේ. ඇයි? ඉත්තේන්ද්‍රිය රූපේ පුරුෂේන්ද්‍රිය රූපේ කියන දෙකම එක්කෙනෙක් ගාව නැහැ. ඉත්තේන්ද්‍රිය රූපේ තියෙන කෙනාට පුරුෂේන්ද්‍රිය රූපේ නැහැ. නේ? පුරුෂේන්ද්‍රිය රූපේ තියෙන කෙනාට ඉත්තේන්ද්‍රිය රූපේ නැහැ. දැන් වරදවා තේරුම් ගන්න එපා මේවා. මේ පුරුෂේන්ද්‍රිය රූපේ ඉත්තේන්ද්‍රිය රූපේ කියන මේ ඇහැට පේනේව නෙමෙයි. පියවි ඇහැට පේනේව නෙමෙයි. තාම සුළු මේ රූප. තේරෙන්නේ? තාම පුංචි. මේ රූප වලින් තමයි ස්ත්‍රී ගති පහළ වෙන්නේ. ස්ත්‍රී සිතුවිලි පව පහළ වෙන්නේ. පැහැදිලි කෙනෙක්. දැන් අපි හිතමු දැන් ඔන්න පුරුෂයෙකුයි ස්ත්‍රියකටයි කියනවා ඇවිදින්න කියලා. පුරුෂයෙක් ඇවිදින රටාවයි ස්ත්‍රියක් ඇවිදින රටාවයි එකද වෙනස්ද? වෙනස්. නේ? පුරුෂයා තනි කෙලින් යනවා. ස්ත්‍රිය නිකන් වන යනවා. එතකොට එහෙම යන්නේ මොකක් නිසාද? ඒක හිතලා වනන එකක් නෙමෙයි. මොකද්ද? ඒ ඉත්තේන්ද්‍රිය රූපේ ස්වභාවය. පුරුෂේන්ද්‍රිය රූපේ ස්වභාවය. තේරෙනවද? දැන් ස්ත්‍රියගේ කටහඬක තියෙන ලාලිත්වයක්. පුරුෂයෙක්ගේ තියෙනවා නිකන් නේ පෞරුෂයක් තියෙනවා නේද? ඒ පෞරුෂය ආවෙත් ඒ ලාලිත්‍ය ආවෙත් අන්න අර උපදින කොට අපිට ආපු ඇඟේ තියෙන මොකද්ද? ඉත්තේන්ද්‍රිය පුරුෂේන්ද්‍රිය රූපයන්ගේ භාව රූපයන්ගේ ස්වභාවය අනුව. කෙස් ගහක් ගත්තත් පුතා ගැහණු කෙස් ගහයි පිරිමි කෙස් ගහයි වෙනස්. අපිට බාහිරින් බැලුවන් පස්සේ ඔක්කොම කෙස් වගේ පේනුනාට ගැහණු කෙස් ගහක ස්වභාවය පවා වෙනස්. එහෙම එන්නේ මොකක් නිසාද? ඒ ඉන්ද්‍රිය රූපයන්ගේ ඒ කියන්නේ ඉත්තේන්ද්‍රිය පුරුෂේන්ද්‍රිය කියන භාව රූප දෙකේ ස්වභාවය අනුව. හරි. දැන් එහෙනම් තේරුම් ගන්නට මෙන්න මේ රූප මිටියට තමයි දැන් අපි අත තියලා මේක මම කියලා කියන්නේ. එහෙනම් අපිට දැනෙන්නේ මොකක්ද? අපිට දැනෙන්නේ මේ රූපය මම කියලාමයි. මේ රූපය මම වෙමි. හරිනේ? ඕක දැනෙනවද නැද්ද? ඕක දැනෙනවද නැද්ද? කෘතජන මනසට ඒකාන්තයෙන්ම මේක දැනෙනවමයි. ඒ කියන්නේ නිකමට හිතන්න ඕගොල්ලන්ගේ අතක පයක අමාරුවක් ආවට පස්සේ කතා කරන්නේ කොහොමද? පඨවි ආපෝ තේජෝ වායෝ රිදෙනවා කියලාද මට රිදෙනවා කියලාද? මගේ කකුල රිදෙනවා කියලාද? මගේ අත රිදෙනවා කියලානේ. එහෙම නෙමෙයිද කතා වෙන්නේ. එහෙම නෙමෙයිද දැනෙන්නේ. මම මේ කතා කරන එක නම් කමක් නැහැ. දැන් හැබැයි ඔන්න ඕක දැනගත්තා කියලා ගෙදර ගිහිල්ල ඉවර වෙලා වැරදියට කතා කරන්න එපා. මොකද්ද? දැන් ඔළුව රිදෙනවා කියලා දොස්තර මහත්තයා ගාවට ගිහිල්ලා කියන්න එපා. මොකද්ද? මේ දොස්තර මහත්තයා මගේ පඨවි ආපෝ තේජෝ රිදෙනවා නේද? එහෙම කියන්න එපා. මගේ දතක් රිදෙනවා කියලා කියන්නේ නැතුව මගේ පඨවි ආපෝ තේජෝ වායෝ රිදෙනවා කියලා කියන්න එපා. දොස්තර මහත්තයාට ඊට පස්සේ පිස්සුවට බේත් දෙනවා. දතේ අමාරු වෙනකොට මේ පිස්සු බේත් දෙන්න පටන් ගන්නවා. ඒ නිසා දැන් අපි ඒක සම්මුතිය තුල කතා කරන්න පුළුවන්. හැබැයි ඔය ඔළුව රිදෙන හැම වෙලාවකම Tamanට මතක් වෙනවා නම් සත්‍ය වශයෙන්ම මේ ඔළුව කියා ගන්නා වූ තැන මම කියා ගන්න මගේ ඔළුව කියා ගන්න ගතිය අතහැරලා සත්‍ය වශයෙන්ම තියෙන්නේ මොකක්ද? මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන ඒ වගේම තවත් රූපයන්ගේ එකතුවෙන් හැදිච්ච තැනක් මේක කියලා දකින්න දක්ෂ නම්
එළියට කතා කරනකොට කියන ඔළුව රිදෙනවා කියලා. හැබැයි දක්ෂ වෙනවා සතර මහා ධාතු නේ ගොඩක් මේ තියෙන්නේ. කන බොන ආහාරයෙන් තමයි මේක හැදිලා තියෙන්නේ. නේ එතන ඇති වෙන වේදනාව කියන්නේ මොකද්ද? දුක්සහගත කාය විඥානය. මේ සියල්ලම මොකෙන්ද? හේතුවක ඵලයක් වශයෙන් උපදිනවා කියලා කියන්න කියන කටින් නොකියුවට හිතින් හිතන්න දක්ෂ නම් අන්න එයා දවසින් දවස මේ විෂයාකාර සක්කාය දිට්ඨිය ගෙවා ගන්න දක්ෂ වෙනවා.